හොඳයි ළමයිනේ. දැන් ඉතින් කැම්පස් පොත ඇවිල්ලානේ තියෙන්නේ. හැබැයි ඔයා මේ පොත පුරවනකොට නොකල යුතු වැරදි පහක් මම කියනවා. මෙන්න මේ වැරදි පහ ඔයා කළොත් නම් ඔයාට ජීවිතේ අපරාධ කියලා හිතේ. ඒක නිසා හැමෝම මේක අනිවාර්යයෙන්ම බලන්න. පළවෙනි දේ 1 කැම්පස් ඉල්ලන්න පුළුවන් හැමෝම කැම්පස් ඉල්ලන්න. ඇයි එහෙම කියන්නේ? මොකද ගොඩක් පාරවල් වල ළමයි මේක දන්නේ නැහැ. ළමයි කැම්පස් ඉල්ලන්න තියෙන මූලික සුදුසුකම තමයි S3. ඉතින් ඒකෙන් කියන්නේ S3ක් තියෙන හැම කෙනාටම කැම්පස් එකක් එනවා කියලා. නමුත් ඕනතරම් අවස්ථාව තියෙන සුදුසුකම තියෙනව නම් ඔයාට ඉල්ලන්න. බොහොම කලාතුරකින් කෝසස් කිහිපයකට ඉංග්‍රීසි ගණිතය වගේ දේවල් ඉල්ලලා තිබුණා සම්මානයක්. අනිත් හැම එකටම ඔයාට ඉල්ලන්න පුළුවන්. ඉතින් හැම පාරම ළමයි ටිකක් ඇවිල්ලා කියනවා අයියෝ අපරාධේ අපිට වඩා අඩු රිසල්ට් තියෙන අයත් කැම්පස් අහුවෙලානේ කියලා. ඉතින් ඒක නිසා මම නැවත කියනවා කැම්පස් ගන්න ප්‍රමාණය අඩු වැඩි වෙනවා. සමහර ළමයි කෝස් වලට යන්නේ නැතුව ඉන්නවා. සමහරක් අය රට යනවා. තවත් ප්‍රශ්න නිසා කැම්පස් නොගිහිල්ලා ඉන්නවා. ඉතින් මෙන්න මේ හේතු නිසා ඔයාට S3ක් තියෙනවා නම් ඔයාට ඉල්ලන්න ඔයාට උවමනාවක් තියෙනවා. ඔයා අනිවාර්යයෙන්ම ඉල්ලන්න. මොකද එක්සෑම් තියලා ඉන්ටර්විව් තියලා ඔයාව තෝරගන්න ඒවා ඕන තරම් තියෙනවා. මම ඕන නැවත කියනවා ඔයාට S3 කියන මූලික සුදුසුකම තියෙනවා නම් ඔයා ආසන අනිවාර්යයෙන්ම ඉල්ලන්න. හරි. ඔන්න ඊළඟට මම ඔයාලට කියනවා දෙවනි අඩුපාඩුව. ඒ මොකක්ද? යුනිකෝඩ්ස්. මේක නම් මාර පිස්සුවක් කරගෙන වාලි ඉන්නේ. හොඳයි. ළමයි යුනිකෝඩ්ස් මම දැක්ක මේ පාර පොතේ 125ක් විතර තියෙනවා. ඉතින් ගොඩාක් අය හිතන දෙයක්. මම මේක කොමර්ස් වලින් සම්බන්ධ කරන් කියන්නම්. ඔයාලා අනිත් ඒවාට සම්බන්ධ කරගන්න. දැන් හිතන්නකො මෙහෙම. කෙනෙක්ට තියෙනවා Z එක අපි හිතමු 1.4ක් විතර. නිකන් මම මේ කියන්නේ උදාහරණයක් විතරයි. දැන් එයා හිතනවා මාව අහුවෙන්නේ රුහුණට හරි කැලණිය B.com හරි කියලා ඔන්න එහෙම හිතනවා. එහෙම හිතලා එයා මොකද කරන්නේ? එයා අංක 1ට ජපුර දාන්නෙත් නැහැ. එහෙම නැත්නම් කොළඹ යුනිවර්සිටි දාන්නෙත් නැහැ. එයා අංක 1ටම අපි හිතමු රුහුණ දැම්මා. මම මේ කියන්නේ ඔයා ඒ විදිහට පිරෙව්වා. හැබැයි ඔයාලා දන්න පහුවෙලා බෝට්ටු ගන්නවානේ ගොඩක් ඒවා තියෙනවනේ. එතකොට ඔයාට කිසිම අවස්ථාවක් නැහැ. ඔයාගේ අංක 1 කැමැත්තට ඔයා දාලා තියෙන්නේ රුහුණ නම් ඔයා එකට සිලෙක්ට් වෙලා නම් ඔයාට ඒකෙම තමයි ඉන්න වෙන්නේ. හරිද? හැබැයි හිතනකො කෙනෙක් එකට ජපුර දාලා, දෙකට කොළඹ දාලා, තුනට අපි හිතමු කැලණියක් දාලා, ඔන්න ඊට පස්සේ රුහුණ දාලා තියෙනවා. දැන් අන්න එයාට රුහුණ තමයි කැම්පස් එක ආවේ කියලා හිතන්නකො. හැබැයි ඔයාලා බෝට්ටු එහෙම කතා කරනකොට හිතන්න වෙන කවුරුත් නිකන් මම කියන්නේ ඒවක ඉල්ලලා නැහැ. ජපුර ඉල්ලලා නැත්තම් හැබැයි ඔයාට අවස්ථාවක් තියෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මම ඔයාට කියන්නේ යුනිකෝඩ්ස් දානකොට ඔයා යන්න ආස සහ යන්න පුළුවන් උපරිම එක තියෙනෝනේ. අන්න එතන ඉඳන් අනුපිළිවෙලට දාන්න. තේරෙනවද? මම නැවත කියනවා. ඔයා යන්න ආස සහ ඔයාන්ට යන්න පුළුවන් හොඳම කෝස් එක. අන්න ඒකේ ඉඳන් අනුපිළිවෙලට දාන්න. දැන් මම නම් මට හිතන විදියට හිතන්නකො මගේ Z එක කියුණත් මම එකට දානවා ජපුර මැනේජ්මන්ට්. දෙකට කොළඹ මැනේජ්මන්ට්. තුනට කැලණිය මැනේජ්මන්ට්. හරි ඒක වාගේ පිළිවෙල ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මම නැවත කියනවා ඔයාලට යන්න පුළුවන් හොඳ මේක දාන්න. මෙහෙම එකක් නෑ ළමයි. දැන් හිතන්නකො මෙහෙම ඔයාට 1. අපි හිතමුකෝ 6ක් තියෙනවා. නිකන් මේ එක්සැම්පල් එකක් ගන්න. හරිද? ඔයා එකට ජපුර දැම්මා. අපි හිතමු දෙකට කොළඹ දැම්මා, තුනට කැලණිය දැම්මා. හරි? තව කෙනෙක් ඉල්ලලා තියෙන 1.6 යටත් තියෙන එයා එකටම කැලණිය දැම්මා. දැන් ඔයා හිතන්න එපා ඔයා කැලණිය ඉල්ලලා තියෙන 3ටනේ. අරය කැලණිය ඉල්ලලා තියෙන 1ටනේ. ඒක නිසා එයාට වැඩි chance එකක් දෙනවා. එහෙම එකක් නැහැ. ඔයාගේ ඇප්ලිකේෂන් එක අරගෙන බැලුවාම වැලුවාව ජපුරට දාන්න පුළුවන්ද? ඇතිද මතිද? මදි. එහෙනම් ඔයා කොළඹට දාන්න පුළුවන්ද? ඇතිද මදිද? මදි. එහෙනම් ඊළඟට කෙලින්ම ඔයාගේ තුන්වෙනි කැමැත්තත් බලනවා. එහෙම නැතුව හිතන්නකෝ දැන් අර කැලණිය දාපු කෙනාගේ තියෙන 1.61. ඔයාට තියෙන 1.62. ඉතින් ඔයා කැලණිය තුන්වෙනිට දැම්මයි කියලා ඔයාව කපලා අර ඔයාට වඩා අඩු ඉසඩ් එක තියෙන එක්කෙනා පළවෙනිට දැම්මයි කියලා එහෙම තෝරන්නේ නැහැ. හරි? ඒක නිසා ඒ වැරද්ද කරන්න එපා. ඔයාට යන්න පුළුවන් ඔයාට තව ගුරුවරුන්ගෙන් අහලා ඉහළම එකේ ඉඳන් අනුපිළිවෙලට ඔයා හදාගන්න. ඔන්න ඊළඟට තුන්වෙනි වැරද්ද. මොකක්ද? ඒ තමයි ඔයා මේ යුනිකෝඩ්ස් වල මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔයා නිකන් ඉල්ලනකොට ඉල්ලන විදිය. මොකද ඔයා සමහරක් වෙලාවට ආසම කැම්පස් එකකට යන්න ඕන කියන. සමහරක් අය කැම්පස් තෝරන්නේ
ගෙදරින් දුර එහෙකට යනවා ගෙදර ළඟ නම් ඒ වල ඉන්න බෑ. එහෙම නෙමෙයි. ඔයා බලන්න ඔයාගේ පාත් එක. ඔයා යන්නේ මොන සයිඩ් එකෙන්ද? අන්න ඒ අනුව තමයි ඔයා යුනිවර්සිටි එක සිලෙක්ට් කරගන්න ඕනේ. දැන් උදාහරණයක් මම මේ නිකන් කියන්නේ. දැන් අනිත් එක තමයි යුනිවර්සිටි නේම් එකටම ඔයා එහෙමත් එපා. දැන් සමහරක් වෙලාවට මෙහෙම හිතන්නකෝ. ජපුර මැනේජ්මන්ට් කරන එකයි ජපුර ආර්ට් කියන එකයි අතර වෙනසක් තියෙනවා. ඒක මොකක්ද කියලා මම කියන නමුත් ඔයා මේක තේරුම් ගන්න ඕනේ. ඒක නිසා යුනිවර්සිටි නේම් එකටවත් නෙමෙයි. ඔයා බලන්න ඒ යුනිවර්සිටි එකේ තියෙන කෝස් එකේ මොන වගේ තත්ත්වයක් තියෙන්නේ මොන වගේ වැලිඩිටි එකක් තියෙන්නේ ඒව බලලා තමයි ඔයා ඉල්ලන්න ඕන. හරිද? ඒක නිසා ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ඊට පස්සේ ඔයාගේ ජොබ් මාකට් එකට මේ සම්බන්ධ ජොබ්ස් තියෙනවද? ඊට පස්සේ ඔයා චාර්ටඩ් සීමා කරනවා නැත්නම් ඔයා වෙනත් යන්න බලාපොරොත්තු වෙනවා ඒවට අවශ්‍ය පහසුකම් තියෙනවද කියලා බලලත් කැම්පස් ඉල්ලන අනුපිළිවෙල හදාගන්න. හරිද? ඔන්න ඊළඟ වැරද්ද. මොකක්ද ඒක? ඒ තමයි ඔයා හදිස්සියට මොකද ගන්න අන්තිම වෙනකන් ඉඳලා දුවගෙන යනවා කොහේ හරි කමියුනිකේෂන් එකට මේක පුරවලා දෙන්න කියලා. අන්න එහෙම පුරවන් යනකොට ළමයි ඔයාගේ නමේ එක අකුරක් හරි වරදින්න පුළුවනි. පුතා ඔයා කොච්චර කිව්වත් නැවත බලන්න කියලා ඒ වෙලාවට ඔයත් බලනවා. මටත් එහෙමයි සමහරක් වෙලාවට බලනකොට අකුරක් නේ. ඒක අපි එච්චර හිතන්නේ නැහැ. මොකද අපි ඕල්රෙඩි මනසින් කියවනවා අපේ නම මෙහෙමයි එන්න ඕන කියලා නේ. අමිල කිව්වම ILA කියලා ඔන්න මම හිතෙන් හදාගෙන තියෙන්නේ. හැබැයි සමහරක් වෙලාවට එල් අකුර නැතුණත් මට පේන්නේ නැති වෙන්න පුළුවන්. නිකන් මම කිව්වේ ඒක නිසා අන්න ඒ එක අකුරක්වත් වරද්දන්න එපා. හොඳින් බලන්න නම ලිපිනය සහ දුරකථන අංකය. හරි? නම හරියටම ඉන්ඩෙක්ස් නම්බර්ස් ඒවා හරියටම දෙපාරක්වත් බලලා තව යාළුවෙක්ටත් කියලා බලලා දාගත්තොත් තමයි වඩා හොඳ. ඔයින් එකක් වැරදුනොත් ඇප්ලිකේෂන් රිජෙක්ට් වෙනවා. දිවුරුම් ප්‍රකාශනද අරවද මේවද ප්‍රශ්න ගොඩයි. එහෙනම් ඒ වැරද්ද කරන්න එපා. හරිද? ඊළඟ එක. මොකක්ද ඊළඟ එක? ගොඩක් අය මොකද කරන්නේ දැන් අලුතෙන් මේල් එකක් හදාගන්න. අලුත් මේල් එකක්. හොඳයි. ඒක හදාගන්න එක හොඳයි. හරිද? එක ඔයාට ළමයි ඇත්තට මෙහෙම මේල් එකක් හදන්න උවමනාවක් නැහැ. ඔයාගේ ෆෝන් එකේ ඔයාට මේල් එකයි පාස්වර්ඩ් එකයි මතක නැහැ. හැබැයි ගොඩක් අය පඬිතකමට ඔව් මට මතකයි කියලා හිතනවා. හැබැයි සමහරක් වෙලාවට ඒ පාස්වර්ඩ් එක වැරදෙන්න පුළුවන්. හරිද? ඒක නිසා ඔයාට ඕන නම් චෙක් කරගන්න. එහෙම නැත්නම් ඔයා වෙන ඩිවයිස් එකකින් ලොග් වෙලා බලන්න මේල් එකයි පාස්වර්ඩ් එකයි දීලා ඔයාට මතක පාස්වර්ඩ් එක හරියමද කියලා. හරිද? ඊළඟට මේ කියන්නේ අලුතෙන් ඔයා මේල් එකක් හදනව නම් ගොඩක් අය කරගන්න වැරද්දක් මට මතකයි ගිය පාර ළමයිනුත් කරා. මොකක්ද එයාලා කරන්නේ? එයාලා මේල් එකක් හදනවා. හදලා ඉවරලා හරි ඔක්කොම කියලා ෆෝන් එකේ තව මේල් එකකුත් තියෙනවා. ඊට පස්සේ ටික දවසක් යනකොට මට කතා කරලා සර් අපිට මේල් එක ආවේ නෑ අපිට මොකක්වත් නෑම කියලා. ඉතින් ළමයි මේක පුංචි දෙයක්. ඒ තාක්ෂණය දැනගන්නට අමතක වෙන්න පුළුවන්. ඔයා තව මේල් එකක් හැදුවට පස්සේ බලන්න ඔයා ලොග් වෙලා ඉන්නේ මොන මේල් එකටද කියලා. ඒක ස්විච් කරගන්න පුළුවන්නේ. දැන් නැත්නම් දන්න කෙනකින් හරි අහගන්න සමහරක් අය දන්නේ නෑනේ. ඉතින් ඔයාට මේල් එක සමහරක් වෙලාවට අරකට ඇවිල්ලා ඔයා ඒත් ඉන්නේ අර ෆෝන් එකේ කලින් තිබිච්ච මේල් එකේම. ඒක නිසා ඔයා කැම්පස් හදපු දවසේ ඉඳන් මම කියන්නේ ඔයාගේ මේ වැඩ ටික ඉවර වෙනකම් ඔයා ඒ අදාළ කැම්පස් එකට අලුතෙන් මේල් එකක් හැදුවා නම් ඒකේ ඉන්න. ඒක මේන් මේල් එක විදිහට තියාගන්න කියලායි කියන්නේ. හරිද? ඔන්න ඒ වැරද්ද නම් කරන්නම එපා. ඊළඟ එක තමයි ෆෝන් නම්බර් එක. ඔයා ෆෝන් නම්බර් එකක් දානකොට මොකක් හරි ෆෝන් නම්බරයක් හදිස්සියට දානවා. මම නම් කියන්නේ එහෙම කරන්න එපා. එක්ක ඔයාගේ නමට සිම් එකක් අරගෙන ඔයාගෙම ෆෝන් නම්බර් එකක් දාන්න. එහෙම නැත්නම් ගෙදර වුණත් කෝල් ආන්සර් කරන්න පුළුවන්. මැසේජ් එන අන්න ඒ වගේ ෆෝන් නම්බර් එකක් යූස් කරන්න නැත්නම් අපරාධයක් වෙන්නේ. හරිද? ඊළඟට මතක ඇතුව පාස්වර්ඩ් ඔක්කොම කොලවල හරියට ලියලා තියාගන්න අනිවාර්යයෙන්ම ඒක කරන්නම ඕන. මම දැක්ක හොඳ වීඩියෝස් තියෙන තුෂ් එකේ එහෙම ඒ වීඩියෝස් ටිකත් බලලා හරියට පිළිවෙලට කරන්න. මේක ගොඩක් අමාරුයි කියලා දාඩිය දාගෙන බය වෙලා එහෙම කරන්න යන්න එපා. අවශ්‍ය තොරතුරු ටික ඔක්කොම හදාගෙන පිළිවෙලට කරනවට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. නම් ඔන්න ඔය කියන වැරදි නම් කරන්නම එපා.